වැරදි දකින්න ක්‍රම දෙකක් කියලා දෙන්න. එක තමන්ගේ පොඩි වරදත් ලොකුවට දකින්න. ඒක ඔබේ ජීවිතේ ලස්සන ගොඩාක් වැඩි කරගන්න උපකාර වෙයි. දෙක අනුන්ගේ ලොකු වරදත් පොඩිවට දකින්න. ඒක ජීවිතේ සුව පහසුවෙන් ගත කරන්න ඔබට උපකාර වෙයි. ඔය ක්‍රම දෙකෙන් නම් වැරදි දකින්නේ ඔබේ ජීවිතේ සාර්ථකයි. තමන්ගේ පොඩි වරද අනේ ඕක පොඩි එකක් නේ කියලා කවදාවත් දකින්න එපා. අනිත් අය කීවත් අනේ ඕක ඔයාගේ පොඩි වැරද්දන්නේ. ඕක චූටි එකක්. එහෙම අනිත් අය කිව්වත් ඔබ ඔබේ වරදක් පොඩි කියලා දකින්න එපා. ඔබ ළඟ පොඩි වරදක්වත් තියෙනවට ඔබ ආස කරන්න එපා. ඔය අවවාදය අපට කළේ සැරියුත් මුනිදුන්. බුද්ධිමත් මනුස්සයා තමන්ගේ කෙස්රොදක් බඳු වරද පවා වලාකුලක් වගේ දකින්නේය. ජීවිත මොන්න තරම් ලස්සන කරගත්තකද මේ ක්‍රමයට බලනවනම්. තමන්ගේ අතින් පොඩ්ඩි සතෙක් හරි මැරෙනවනම් ඒක පොඩි කියලා දකින්න එපා. ඒක ලොකු වරදක් විදියට දැකලා හදාගන්න. ප්‍රාණඝාතයෙන් වළකින්න. තමන්ට හොර හිතක් හරි උපදිනවනම් අනුන්ගේ දෙයක් හොරින් ගන්න ඕනේ කියලා හිතුවිල්ලක් හරියනවනම් පොඩි කියලා දකින්න එපා. ඒක ලොකු වරදක් විදියට දැකලා ඒ හිතුවිල්ල පවා නැති කරගන්න. තමන්ට බොරු කියන්න හිතෙනවනම් පොඩිවට හරි විහිළුවට හරි බොරුවක් කියන්න හිතෙනවනම් ඒක පොඩි වරදක් විදියට දකින්න එපා. ඒක ලොකු වරදක් විදියට දැකලා සත්‍යවාදී බව හදාගන්න. ඔය විදිහට තමන් හිතන විදිහේ තමන්ගේ වචනවල තමන් කටයුතු කරන විදිහේ යම් පොඩි කියලා පේන දේවල් පවා ඔබ ලොකුවට දැක්කොත් ඒවා ඇත්තටම ලොකු වෙන්න කලින් ඔබට හදාගන්න පුළුවන්. හරියට ගොඩාක් පිරිසිදු ඇඳුමක් ඇඳගෙන යන්න කැමති කෙනා එයාගේ ඇඳුමේ පුංචි කිලුටක්වත් තියෙනවට අකමැති වෙන්න ඕනේ. ඒ වගේ ඔබ ආස කරන්න පිරිසිදු ජීවිතයකට තමන්ගේ පොඩි වරදත් ලොකුවට දකිනවා නම් ජීවිතේ ලස්සන එන්න එන්නම වැඩි වෙයි. හැබැයි අනුන්ගේ වැරදි ඔබ ලොකුවට පෙවුනත් පොඩිවට දකින්න. තව කවුරු හරි අනුන්ගේ වැරදි ලොකුවට පෙන්වන්න උත්සාහ කරනවා අර බලන්න කියලා. ඔබ ඒව පොඩිවට දකින්න. ඒක අපිට මේ සමාජ ජීවත් වෙද්දී හරි පහසුවක්. අනුන්ගේ වැරදි දකින්නකොට හිතන්න. ඒ වැරදි එයාලා හදාගනි. එයාලා ගාව ඔය පේන වැරදි තිබ්බට මේ වගේ හොඳ දේවලුත් තියෙනවනේ. ඒ නිසා ඒව ඔයගොල්ලෝ හදාගනි. අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් ලොකුවට පේන එක පවා පොඩිවට දකින්න පුළුවන් නම් ඒක ජීවිතේට මහා සහනයක්. පිරිසත් එක්ක එකට වාසය කරනකොට හරි සැපයක්. ඒත් බලන්න ගොඩාක් ජීවිතවල වෙහෙස තියෙන්න හේතුව අපි ඔය දෙක පටලවාගෙන තමයි වැරදි බලන්නේ. ඒ නිසා හොඳට තේරුම් අරගන්න. ඉතින් ඔය ක්‍රමයට ඔබ වැරදි දකිනවා නම් ඔබේ ජීවිතේ සාර්ථකයි. මොකක්ද ඒ ක්‍රම දෙක? තමන්ගේ පොඩි වරදත් ලොකුවට දකින්න. අනුන්ගේ ලොකු වරදත් පොඩිවට දකින්න.